අයිබන් හැමෝටම අපි ඉන්නේ සෙල්ල කතරගම වතුරාවිල රජමහා විහාරස්ථානයේ. අද අපිත් එක්කින්නවා මේ අවස්ථාවේදී මේ අවස්ථාවට වැඩම වෙලා වතුරාවිල සෙල්ල කතරගම වතුරාවිල රජමහා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති අපේ ගරු කටයුතු දෙනගම ධම්මරත්න නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අවසරයි කියලා නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. විශේෂයෙන්ම අපි ආවේ අපේ හාමුදුරුවන්ගේ වාහනයට මොකද්ද කරලා තියෙන්නේ කියලා බලන්න. ඒ තමයි හාමුදුරුවෝ දානවලට බණවලට නැත්තම් පුද්ගලික ගමන්වලට වඩින්න තිබිච්ච වාහනයට අදහසක් එකතු කරලා මේ වාහනයට අලුත් පෙනුමක් ලබා දීලා තියෙනවා. ඒ පෙනුම ලබා දීලා තියෙන්නේ මං හිතන්නේ කතරගම ජනතාවට නැත්තම් ලංකාවාසී ජනතාවගේ ඇස් උඩ යන විදිහේ වැඩක් තමයි හාමුදුරුවෝ කරලා තියෙන්නේ. ඉතින් මේ හාමුදුරුවන්ගේ වාහනයට කරපු දේ අපි ගිහිල්ලම බලමු. මේක හැමෝගෙම මං කලින් කිව්වා වගේ ඇස් උඩ යන වැඩක්. ඉතින් අපි ගිහිල්ලම කතා කරමු මේ වැඩේ මොකද්ද කියලා. ඉතින් අපි කතා කරපු වාහනේ තමයි මේ තියෙන්නේ. හාමුදුරුවන්ගේ දනට බනට පුද්ගලික ගමන් වලට පරිහරණයට ලැබිච්ච වාහනේ. මම හිතන්නේ මේ වෙනකොට වත්මන් වටිනාකම හාමුදුරනේ ලක්ෂ 50ක් 60ක් වගේ 90ක් වගේ වෙනවා ඇති මේ වාහනේ ලංකාවේ දැන් පවතින මිල. ඉතින් හාමුදුරුවෝ ඒ වගේ පරිත්‍යාගශීලීව ගමේ ජනතාවගේ පරෝපකාරය වෙනුවෙන් තමන්ගේ වාහනේ මේ ආකාරයට සකස් කරලා තියෙනවා ගිලන් රථයක් විදියට. ඉතින් පාරමී සුවසරණ පදනම කියලා පදනමක් අපේ හාමුදුරුවෝ පිහිටවාගෙන ගමේ ජනතාවට දුප්පත් අහිංසක ජනතාවට සේවයක් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම නායකත්වය වචනේ පරිසමාප්ත්‍යර්ථයෙන්ම හාමුදුරුවෝ ලබා දීලා තියෙනවා. ඉතින් බුදු වදනක් තියෙනවා යෝගිලානන් උපට්ඨය සෝමන් උපට්ඨය කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ ඒකත් තමන්ගේ නිල Facebook පිටුවේ සඳහන් කරගෙන මේ කරන කාර්යය පිළිබඳව හාමුදුරුවන්ගෙන් ඇහුවොතින් මේ වාහනේ ඇයි මෙහෙම හදන්න හිතුනේ? දෙවන් සරණයි අපේ වජිර මහත්මයා. මම හිතන්නේ මේ කතරගම සෙල්ල කතරගම කියන්නේ කතරගම ඉඳලා කිලෝමීටර් 5ක් දුරට එන්න ඕනේ. මෙතනින් එහා පැත්තට තව කිලෝමීටර් 5ක් මහ වනාන්තරය සීමාව දක්වා ජනාවාස තියෙනවා. ඉතින් හදිස්සියකට රෝගී තත්ත්වයකට පත්වෙච්ච රෝගියෙක් ඉතාම ඉක්මනින් රෝහල වෙත ගෙන යා යුතු රෝගියෙක්. එහෙම නැත්නම් දැඩි අනතුරකට පත් වෙලා අංශභාග රෝගය වගේ සාමාන්‍ය වාහනයක යන්න එන්න බැරි රෝගියෙක් මේ ගමට ගෙන එන්න අවශ්‍ය වුණොත් මම හිතන්නේ ඒකට තිබුණු එකම පහසුකම තමයි ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථයක රෝගියෙක් යනකොට ඒ රෝගියාට වෙන අනතුරු පිළිබඳව මම හිතන්නේ අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා ආරක්ෂිතව රෝගියෙක් රෝහලට රැගෙන යන්න රෝහලෙන් රැගෙන එන්න පහසුකම් තිබුණේ නෑ මේ ගමේ. ඒ වගේම තමයි කොරෝනා කාලේ තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ. ඒ වගේම කොරෝනා වලින් පස්සේ ලොකු ගැටලුවක් වඩටපත් වුණා රටේ ඉන්ධන හිඟය. ඒ නිසා වාහනයක් තියෙන කෙනෙකුට උනත් තමන්ගේ රෝගියාව ආරක්ෂිතව රෝහලකට රැගෙන යන රෝහලෙන් රැගෙන එන්න අවශ්‍ය පහසුකම් තිබුණේ නෑ. ඉතින් මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් මත අපිට සිද්ධ වුණා මේ වගේ රෝගීන්ට අවශ්‍ය පහසුකම් සපයන්න උපකාර කරන්න. ඉතින් එතෙන්දී මට තිබුණු ලොකුම සහනය තමයි මේ කාර් එකක් වෙනකොට මේ වෑන් රථය. මේ වෑන් රථයේ පිටිපැත්ත සීට් ටික පහළට නැමුවට පස්සේ කාගෝ ඒරියා එකක් විදියට හදාගන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඒ නිසා මම මුලින්ම කරේ ඇඳට දාන සිංගල් මෙට්ටයක් අරගෙන ඇවිල්ලා මේ වාහනයට දාලා එහෙම තමයි මේ රෝගීන් මම මුලින්ම අරගෙන ගියේ තෙල් නැති කාලේ අපේ හාමුදුරනේ. ඉතින් මේ හාමුදුරන්ට දුක හිතුන්නේ නැද්ද? නැත්තම් මේ පශ්චාත්තාවපයක් ඇති වුනේ නැද්ද මේ මං පහසුවෙන් වඩින්න තියෙන වාහනේ ලෙඩ්ඩු වදින එක ගැන? ඇත්තටම මම හරි සතුටින් මේ දේ කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා යෝ ගිලානං උපට්ඨපෙය්‍ය සෝ මං. ඒ කියන්නේ යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවාද ඒ බුද්ධ පූජාව. එමනම් මම අද කරන්නේ මේ බුද්ධ පූජාව. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් හැටියට
ගෙලනෙකුට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් නම් අද මම එය 100,000 ගුණයකින් සිදු කරනවා. ඉතින් හාමුදුරනේ මේ වාහනෙන් ගිලනුන් දැන් කී දෙනෙක්ට විතර සාමාන්‍ය ඔබ වහන්සේට මතක විදියට උපස්ථාන කරලා තියෙනවද නැත්නම් ප්‍රවාහන පහසුකම් සපයලා තියෙනවද? කොහෙටද මේ ප්‍රවාහන පහසුකම් සපයන්නේ? මේ සේවාව මොන වගේ විදියට මේකෙන් සේවාවක් ලබා දෙන්න පුළුවන්ද ලෙඩ්ඩුන්ට? සාමාන්‍යයෙන් මගේ ඉන්ධන සටහනක් තියෙනවා. ඉන්ධන සටහනේ සාමාන්‍ය හැම මාසෙකම රුපියල් 60,000ට වඩා ඉහළයි. මේ වාහනේ තෙල් ලීටරයකට කිලෝමීටර් 16ක් වගේ වැඩ කරන වාහනයක්. ඉතින් රුපියල් 60,000ක් 70,000ක් 79,000ක් වගේ පරාසයක සෑම මාසයකම ඉන්ධන වියදම සටහන් වෙලා තියෙනවා. මම දන්න ධර්මයෙන් ඔබ වහන්සේ සතයක්වත් ගන්න ලෙඩෙක්ගේ. සතයක්වත් ගන්න නැතුව තමයි මේ වැඩේ කරන්නේ. මගේ පුද්ගලික වැටුප සහ පන්සලට මට ඔබ වහන්සේ ගුරුවරයෙක් සෙල්ලකතරගම විද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ලැබෙන දේවල් එකතු කරගෙන තමයි ඒ වගේ මට උදව් කරන කණ්ඩායම් ඉන්නවා. පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පින්නත් වෙන්න මගේ අතේ ඒ බැරපැන් නැති වෙලාවට බොහොම විශ්වාසදායී විදියට මං එයාලගෙන් උපකාරයක් ලබා ගන්නවා. හැබැයි ඒ යන වියදම් පැහැදිලිව ඔවුන්ට තහවුරු කරමි. හරි, අපි එහෙනම් ඇතුළට ගිහිල්ලම බලමු මොකද්ද මේ ගිලන් රථයේ තියෙන සුවිශේෂත්වය කියලා. එහෙනම් අපිම දොර ඇරලා බලමු මේ ගිලන් රථේ කොහොමද සකස් කරලා තියෙන්නේ කියලා. මම දන්නේ ලක්ෂ 90ක වාහනේ හාමුදුරන්ට සුපෝභෝගීව වඩින තිබිච්ච එක ගිලනුන් වෙනුවෙන් සකස් කරලා තියෙනවා. සියලුම අංග උපාංග වලින් අපේ හාමුදුරනේ මේක පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරවදින් අපිව. මේ ගිලන් ඇඳ අපේ ඔස්ට්‍රේලියාවේ සංජිකල් දේරා මහත්මයා තමයි දැනට මේ ෆවුන්ඩේෂන් එක සංජිකල් දේරා හෙල්ත් ෆවුන්ඩේෂන් එක විදිහට අපි දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ ආරම්භය තමයි මේ ගිලන් ඇඳ එතුමා ලක්ෂ 3.26ක පමණ ඉරයක් ධර්මින් මේ ගිලන් ඇඳ heavy aluminium මේක තමයි මේ සාමාන්‍යයෙන් මේකට ගන්න මැටීරියල්. එතකොට මේ ඔස්ට්‍රේලියාවේ ඉස්පාල් ඇඳ මේ ගිලන් ඇඳ තමයි එතුමා මුලින්ම මේ රථයට පරිත්‍යාග කළේ. එතනින් පස්සේ මේ රථේ නඩත්තු කටයුතු සහ ඒ කටයුතු සිදු කරමින් එතුමාගේ භාරයේ පවතින විදිහට මේ කාර්යය දැන් කරගෙන යනවා. හැබැයි මේකේ ආරම්භය මෙන්න මේ සීට් දෙක නවලා නිකන් සිංගල් මෙට්ටයක් දාලා. ඊට පස්සේ අපේ මේ බත්තර මුල්ලේ අපේ දායක මහත්මයාගේ පුතෙක් ලසිත් සඳමාල එයා අරගෙන දෙනවා අපිට රුපියල් 30,000ක පමණ වටිනා අකුලන ඇඳක්. එතකොට මේ සීමාවේ ඒ අකුලන ඇඳ දාගෙන තමයි මුලින්ම අපි සිංගල් මෙට්ටෙන් පස්සේ ඒ කාර්යය කරගෙන යන්නේ. ඊට පස්සේ මේ ඇඳ ලැබෙනවා. මේක බොහොම පහසු සාමාන්‍යයෙන් අද 19 අනුව ගිලන් රථයේ තියෙන ඇඳක්. පහසු ඇඳක්. අපිට උනම් මේක එළියට අරගෙන බලන්න පුළුවන්. අපි එකත් බලන ගමන්ම හිතන්නේ හාමුදුරනේ මේ අපිට ලෙඩාව අරන් යද්දී ඒ බාරකාරය දෙන්නෙක්ට වගේ යන්න පුළුවන් මේක නේද? ඔව්. තාමත් මං හිතන්නේ හොඳ තත්ත්වයේ තියෙන උසස් තත්ත්වයේ තියෙන රෝගියෙක්ට සුව පහසුව තමන්ගේ රෝගී තත්ත්වය ඇඟට නොදැනෙන්න අරන් යන්න පුළුවන් හොඳ සුව පහසු මෙට්ටයක් තියෙන හොඳ මේ නම්‍යශීලීව නවන් දිගාරින්න අකුලන්න පුළුවන් විදියට සකස් කරපු ඇඳක්. ඔව් මේ සේලයින් බෝතලෙත් එල්ලන්න පුළුවන් විදියට මම හිතන්නේ හාමුදුරුවෝ හැම පැත්තක්ම හිතලා සකස් කරලා තියෙනවා. ඒත් එක්කම හාමුදුරුවෝ මේ පෙට්ටියකුත් තියෙනවා. මේකේ තියෙන්නේ මම හිතන්නේ ප්‍රථමාධාර ටික. අවශ්‍යතාවයකට තියෙන ප්‍රථමාධාර කොහොම ටික තියෙනවා නේද? හදිසි ක්ලෝස් එක කොහොම තියෙනවා? ප්‍රථමාධාර ඒ කියන්නේ සාමාන්‍ය ගිලන් රථයකට දෙන්න අවශ්‍ය මූලික ප්‍රථමාධාර පමණයි. අනුමැතිය ලැබිලා තියෙන්නේ ප්‍රථමාධාර ටික දෙන්න පමණයි. මෙතනින් අපි කතරගම ශික්ෂණ රෝහලට මං හිතන්නේ ලෙඩාව ඇතුළත් කරන්නේ. ඒකට මේකේ අනුශාසකත්වය දරන්නේ විශේෂයෙන්ම අපේ කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා වෛද්‍ය අජිත් කුමාර මහත්මයා. ඒ වගේම පූර්ණ සහයෝගය ලබා දෙනවා අපිට කතරගම දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමිය වෛද්‍ය චත්‍රී ලංකා මහත්මිය. ඒ ආදී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව තමයි මේ කාර්යය
සිද්ධ වෙන්නේ. ඔව් ඉතින් මේ විදියට ලෙඩෙක්ට අවශ්‍ය කරන සියලුම අංගෝපාංග වලින් සමන්විතව සකස් කරපු ගිලන් රථය අපේ හාමුදුරුවන්ගේ අපේ වතුරාවිල රජමහා විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගේ ගිලන් රථය ඉතින් වහන්සේගේ පුද්ගලික පරිවහනට තිබිච්ච ගිලන් වාහනේ තමයි මේ ගිලන් රථයක් කරලා තියෙන්නේ. ඉතින් බොහොම සතුටුයි මේවා ඇත්තටම තව කෙනෙක්ට ආදර්ශයක්. ඔබ වහන්සේ බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයෙක් විදියට ඒ මගේ යන කෙනෙක් විදියට සිවුරට මම හිතන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම අර්ථයක් දීපු තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදියට අපේ නායක හඳුරු හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක ගැන තව කතා කරන තව ගැජට් ගොඩක් තියෙනවා. මම හිතන්නේ අපි ගිහිල්ලම බලමු ඇතුළට. මේ රටේ තියෙන විශේෂත්වය තමයි මේ පුංචි උපකරණය. හැබැයි මේ පුංචි උපකරණයට පුළුවන් රෝගියෙකුගේ ජීවිතය ආරක්ෂා කරගන්න. පැය 3මාරක් මේ බැටරි බලයෙන් මේ ඔක්සිජන් සැපයීම යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. ඊට 1.5ක කැපැසිටි එකක් තියෙන මේ ඔක්සිජන් සැපයීම යන්ත්‍රය අපි මේ රථයට භාවිතා කරන්නේ විශේෂයෙන් මේ පුංචි වාහනයක්. හැබැයි මේ පුංචි වාහනයට ලොකු ඔක්සිජන් සිලින්ඩර් භාවිතා කරන්න අපහසුයි මේ ඉඩකඩත් එක්ක. මොකද භාරකාරයෝ දෙන්නෙක් මෙතන යන්න ඕනේ. ඊළඟට අපේ සුවසේවකයෙක් මෙතන යනවා නම් ඔහුට රෝගියා සමග කටයුතු කිරීමට පහසුකම් තියෙන්නට ඕනේ. ඒ නිසා මේ ඔක්සිජන් සැපයීම යන්ත්‍රයත් අපිට ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ සංජිකල්දේරා මැතිතුමාමයි. ඉතින් මම හිතන්නේ ජීවිත රැසක් ආරක්ෂා කරගන්නට උපකාරණ යන්ත්‍රයක් මේක. සංජිකල්දේරා මැතිතුමාත් අපි මතක් කරමින් හඳුරන්නේ මේ උපකරණේ අපි දැකලා නැහැ මේ කොහෙවත්. මං හිතන්නේ අපි ගිලන් රථවල නිතරම යන්නේ නැතත් අපි ඇහැට ගැටිච්ච නැති උපකරණයක් තමයි මේ හුරුබුහුටි මේ ඔක්සිජන් මේක. මේක මම හිතන්නේ අපි විශේෂයෙන්ම හැනුම් කරලා අපිට මේ ලංකාවට ගෙන්න ගත්තේ. මම හිතන්නේ මේක ගෙන්නන වෙලාවේ මේ වගේ මැෂින් 3ක් ගෙන්නුවා. මොකද වොරන්ටි දෙන්න අවශ්‍ය නිසා මැෂින් එකට ෆුල් ටයිම් වොරන්ටි එකක් තියෙන මැෂින් එකට ඒ කම්පැනි. ඉතින් මේ යන්ත්‍රය දැනට රෝගීන් ගණනාවකගේ ජීවිත ආරක්ෂා කරගෙන අවශ්‍ය තැනට රැගෙන යන්න උපකාරී වෙලා තියෙනවා. ඉතින් ඔබටත් පාරමී සුවසරණ ගිලන් රථ සේවයේ සේවාව අවශ්‍ය වුවහොත් ඔබ රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් විශේෂයෙන්ම මේ සංජී ඇන් අමල් කල්දේරා හෙල්ප් ෆවුන්ඩේෂන් නැත්නම් අපේ වතුරාවිල රාජමහා විහාරස්ථානයේ මේ ගිලන් රථ සේවය ඔබට ලබා ගන්න පුළුවන් දුරකථන අංකය සඳහන් කරලා දෙනවා. ඉතින් අපේ හාමුදුරුවන්ගේ මේ දුරකථන අංකයට කතා කරලා ඉතා ඉක්මනින් කතරගම් ප්‍රදේශයේ කෙනෙක් වෙනවා නම් ඔබට රෝගී කෙනෙක් වෙනවා නම් ඔබට මේ ගිලන් රථ සේවයේ අවශ්‍යතාවය ලබා ගන්න පුළුවන් කියන එක අපි මතක් කරනවා. ඉතින් අද දවසේ පින්බර සෙල්ල කතරගම පුදබිමේ සුවිශේෂී සිද්ධාස්ථානයක් වෙන මේ වතුරාවිල රාජමහා විහාරස්ථානයේ ඉඳන් තමයි අපි මේ තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන තවත් පන්සලකට මං හිතන්නේ අපේ හාමුදුරනේ මේ ඔය ගමෙන් එල්ල වෙන චෝදනා අඩු වෙයි මේ වගේ දේවල් තව පන්සල් වල සිද්ධ වෙනවා නම් මං හිතන්නේ මේක අපේ අනිත් පන්සල් වල ස්වාමින් වහන්සේලාට ඒ වගේ ගිහි පින්වතුන් වෙන අපිටත් ලොකු ආදර්ශයක් පාඩමක්. මේ වගේ දේවල් ජනගත කරන්න පුළුවන් නම් තමන්ගේම පුද්ගලික සුඛ විහරණයට තියෙන වාහනේ තව කෙනෙක් වෙනුවෙන් ගිලන් වෙනුවෙන් පරිත්‍යාග කරලා මෙහෙම ලොකු අදහසක් සමාජගත කරන්න ලැබීම මං හිතන්නේ ඔබ වහන්සේ ලැබපු භාග්‍යයක් විදියට මම විශ්වාස කරනවා මේ තරුණ වයසේදීම. ඉතින් ඔබ වහන්සේට මේක තනියෙන් කරන්න බැරි වෙයි මම හිතන විදියට. ඔබ වහන්සේට තවත් ශක්තියක් ඇති. ඒක ගැන අපි මතක් කරවතින් අපේ හඳුරන්නේ. ඔව් වජිර මහත්මයා මම හිතන්නේ මේ ලංකාවේ වගේම ලෝකේ මානව ගුණදම් හඳුනන මිනිස්සු බොහොමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිපදින අය බොහොම ඉන්නවා. ඉතින් ඒ වගේ බොහොම ගුණවත් ඒ වගේම පරෝපකාරය හඳුනන සංවේදී මිනිසුන් රැසක් මේ වෙනකොට අපිට එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපේ ආරම්භය මම සඳහන් කළ අපේ ලසිත් සඳමාල් පුතා දෙමාපියන් ඒ වගේම එයා කොහේ ආයද හම්බුනේ? බත්තරමුල්ල. ඊළඟට ඕස්ට්‍රේලියාවේ සංජිකල්දේරා මැතිතුමා දැන් පූර්ණ දායකත්වය මේ වෙනුවෙන් ලබා දෙමින් කටයුතු කරන නිසාම අපි සංජිකල්දේරා හෙල්ප් ෆවුන්ඩේෂන් හැටියට සෙල්ලකතරගම මහාවිද්‍යාලය ආරම්භ කරපු සංජිකල්දේරා අධ්‍යාපනික පදනම ඒ ජගත් නෙදුම්ගොඩ මහත්මයාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණේ. ඉතින් ඒ
පදනමේ සෞඛ්‍ය අංශය හැටියට දැනට මේ සේවාව ක්‍රියාත්මක වෙනවා එතුමාගේ පූර්ණ දායකත්වයත් එක්ක. ඒ වගේම එතුමාගේ හිතවත් පිරිස, කල්යාණ මිත්‍රයන් ඒ හැමෝම මේ කටයුත්ත වෙනුවෙන් එකතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ අනුරාධපුරේ මගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, ජනකපුර කච්චායන ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ප්‍රධාන දායක මෑණියන් නිබුම්මානෙන් රාජපක්ෂ මෑණියන් උන්වහන්සේ අපිට සම්බන්ධ කරලා දෙනවා. මම හිතන්නේ බොහොම කලාතුරකින් සිද්ධ වෙන කාර්යයක්. ඉතින් එතුමිය මේ වෙනකොට මම හිතන්නේ ලක්ෂ 8ක පමණ උපකරණ අපිට ලබා දෙනවා. රෝදපුටු, කිහිලිකරු, වෝකර්, ඊළඟට ට්‍රයිපොඩ් මේ වගේ රෝගීන්ට අපි සමග යන රෝගීන් කියන්නේ සාමාන්‍ය නැගිටින්න පය බිම ගහලා ඉන්න පුළුවන් අය නෙවෙයි. ඉතින් එයාලට අවශ්‍ය උපකරණ දැනට අපි සපයනවා නැවත ලබා දීමේ ඒ රෝගී තත්ත්වය සුව වෙනකන් ලබා දීලා තියෙනවා රෝගී. අවශ්‍යයි. ඉතින් ඒ උපකරණ ලබා දුන්නු පිරිස බොහොමයි. මේ ගමේ දායක පින්නතුන් බොහෝ පිරිසක් ඒ උපකරණ ලබා දීලා තියෙනවා. අපේ චාමර මහත්මයා, ජීවන් මහත්මයා, ඒ වගේම ශිහාන් මහත්මයා මේ වගේ අය ඒ උපකරණ ලබා දීමෙන් මේ කටයුත්ත සාර්ථක කරගන්න ශක්තියක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මේ ලොකු සූදානමක් නැතුවයි මේ කටයුත්තට සූදානම් වෙන නිසා සමහරට නමක් අමතක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් තමන්ගේ හදවතින්ම මේ කාර්යය වෙනුවෙන් දායක වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. උපකාර කර බොහෝ පිරිසක් ඉන්නවා. මේ උඩ මම හිතන්නේ අපිට රෝගියෙක් අරගෙන යනකොට සමහර වෙලාවට ඕනෑම වෙලාවක හදිසි තත්ත්වයක් එන්න පුළුවන්. සාමාන්‍ය රෝගියෙක් හැටියට අපි ගිලන් රථයට ගන්න රෝගියෙක් අතරමඟදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය උපකරණ අපේ වාහනේ ඇතුළේ තිබුණට බාහිර පරිසරයේ අපේ ලංකාවේ බොහොම විනීත රියදුරු මහත්තුරු ඉන්නවා. ඉතින් ඒ අත්දැකීම අපිට ගොඩක් තියෙනවා. මේ පුංචි එමර්ජන්සි ලයිට් එක සහ සයිරන් එකට අනුගත වෙන්නේ නැති, අවනත වෙන්නේ නැති සහ ප්‍රතිචාර දක්වන්නේ නැති බොහෝ පිරිසක්. ඒ නිසා රෝගියෙක් විනාඩි 10ක 15ක ප්‍රමාදයක් සිද්ධ වුණොත් මම හිතන්නේ ඒ රෝගියාගේ ජීවිතය අනතුරේ වෙන්න පුළුවන්. එහෙම අවස්ථා අපිට උදා වෙලා තියෙනවා හම්බන්තොට රෝහලට. සමහර වෙලාවට අපි හදිසි අවස්ථාවකදී යනවා. ඒ අවස්ථාවල අතරමඟදී එහෙම වෙන්න පුළුවන්. ඊළඟට කරාපිටිය රෝහලේ ඉඳන් අපි බොහොම අසාධ්‍ය තත්ත්වයේ ඉන්න රෝගීන් රැගෙන එනවා. අනිත් හොස්පිටල් වල තියෙන ගිලන් රථ වලට තියෙනම සැලකිල්ල මේ ගිලන් රථයටත් අපි හම්බුනේ තියෙනවද හොස්පිටල් වලින්? රෝහල් වලින් බොහෝ දුරට ඒ සැලකිල්ල තියෙනවා. හැබැයි අතර මගදී මොකද මේ රථය වෙනස්, වර්ණය වෙනස්. ඒ නිසාම අපිට උඩ හදිසි විදුලි පහනක්, ඒ කියන්නේ ගිලන් රථයක භාවිතා කරන විදුලි පහනක් කරන්න සිද්ධ වුණා. ඒකටත් අපේ ගමේම පින්නතුන් දායක වුණා. ඉතින් මේ විදිහට ගත්තාම මේක දැන් මේ ගමට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙනුවෙන් උදව් උපකාර කර පින්වත් හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හාමුදුරනේ ඔබ වහන්සේ මතක් කරා පිටරට ඉන්න අය වගේම තමයි ලංකාවේ ඉන්න ඔබ වහන්සේට ශක්තියක් වෙන අය. මම හිතන්නේ ඔබ වහන්සේට නොකියම බැරි පිරිසකුත් ඉන්නවා. ඒ තමයි මේ ගිලන් රථය පදවාගෙන රෝගීන් පරිස්සමට අරන් යන මේ මහත්තුරු පිළිබඳව ඔබ වහන්සේ යම්කිසි මතක් කිරීමක් කරවතින්. විශේෂයෙන්ම අපිට මේ ගිලන් රථ සේවය පවත්වාගෙන යාමේදී අපේ රියදුරු කාර්ය මණ්ඩලය සහ සුවසේවක කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ඔවුන් කිසිම වැටුපක් නොලබා මේ කාර්යය සිද්ධ කරනවා. ඒ වගේම ඒ සියලු දෙනාටත් මම පුණ්‍යානුමෝදනා කරනවා. වගේම තමයි වෛද්‍ය කාර්ය මණ්ඩලය හැටියට කතරගම රෝහලේ වෛද්‍ය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය. ඒ වගේම තිස්ස මහාරාම රෝහලේ වෛද්‍ය අධිකාරීතුමා ඇතුළු තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය. ඒ වගේම තමයි හම්බන්තොට රෝහල, කරාපිටිය රෝහල ඇතුළු මේ සියලුම රෝහල් වල රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් අපි ඒ රෝහලට ගියාට පස්සේ රෝගියෙක් ගන්න බොහොම කාරුණිකව ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරලා දෙනවා අපිව ප්‍රමාද නොකර. ඉතින් ඒ නිසා මේ හැම දිනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මගේ කාර්ය මණ්ඩලයටත් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ටත් මේ වෙනුවෙන් කටයුතු කළ. ඒ වගේම මේ රටය දැනට ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සියලු දෙනාටමත් මම බොහොම පුණ්‍යානුමෝදනා කරනවා. මේ කාර්ය වෙනුවෙන් උපකාර කරන දායක වෙන පින්තුන් හැටියට හැම දිනාටම තිරුවන් සරණයි. එහෙනම් සෙල්ල කතරගම වතුරුවාවිල රාජමහා විහාරස්ථානයේ අපි කවුරුත් දන්න කියන රත්තරන් පාට පයිත්තේ තියෙන පන්සලේ ගිලන් රථයත් එක්ක මේ කන්සෙප්ට් එක නැත්නම් මේ අත්දැකීම තවත් කෙනෙක්ට ඉවහල් වේවි, තමන්ගේ ජීවිතය හදාගන්න නැත්නම් තව කෙනෙක්ට උදව් උපකාර කරන්න. ඉතින් අද දවසේ ඔබ වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ලබා දීපු කතා බහට නැත්නම් මේ දොඩමළු වීමට ඔබ වහන්සේට ගොඩක් පිං කියලා
අපි ආශිර්වාද කරනවා. ඉතින් මෙවැනි වූ සත්ක්‍රියාවන් තවත් කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කතරගම පුදබිමෙන් සෙල්ල කතරගම වතුරාවිල රාජමහා විහාරස්ථානයේ ඉඳන් අපි එහෙනම් අදට ඔබෙන් සමුගන්නවා. එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා අපිත් එක්ක මේ YouTube channel එකත් එක්ක ඔබේ අවශ්‍යතාවයන් අපි ලබා දෙන්න සූදානමින් සිටිනවා. සියලුම දෙනාට එහෙනම් සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.